අයිබෝවන් අද අපි ඇවිල්ලින්නේ කොරියාවේ තේගු එයාපෝට් එකේ ඉන්නේ අලුත්ම ශිෂ්‍යයෙක් 2025 ඩිසෙම්බර් ඉන්ටේක් එකට ආපු දෙවෙනි ශිෂ්‍යයා ඉන්ටර්මිටේෂන් එකේ එදා කාලයක් කොරියාවේ සිහිනය සමගම තවත් සිහිනයක් තමන්ගේ තාත්තව දකින්න ආසාවෙන් හිටපු ශිෂ්‍යයෙක් ලොකු පරිශ්‍රමයකින් පස්සේ අද කොරියාවට ඇවිල්ලා තිනවා අන්නේ එඩියුකේෂන් එකත් එක්ක සම්බන්ධ නම මනුරංග මනුරංගට මොකද හිතෙන්නේ අද කොරියාවට ඇවිල්ලා ඉන්නවා තාත්තව හම්බුණා මොකද හිතෙන්නේ කොරියාව ආගමනය ගැන මගේ තමා ජීවිතේ ලොකුම ගැඹුරු සතුටක් මොකද මගේ තාත්තා අවුරුදු 15කින් දකින්නට ඒත් ඉන්න තමයි මට ඒක බෑ කරගන්න පුළුවන් අන්‍යයන්ට ආතෙන් ඉඳ අතරම ලොකු සතුටක් තියෙනවා අද දවසේ මොකද මම අවුරුදු ගානක් තිස්සේ try කරපු දෙයක් මම 2019 ඉඳන් try කරපු දෙයක් ඉගෙන ගන්න ඉන්නේ මගේ තාත්තා කියන්නේ බෑ කරන්න දෙපාරක් try කළා මට ඒ දෙකේම බැරි වුණා කරගන්න තුන්වෙනි වතාවෙත් කරගත්තා මම ඒක ඒ නිසා තමයි මට හැකියාව ලැබුණේ කරගන්න 2019 තමයි මනුරංග ඉස්සෙල්ලම කොරියාවට එන්න ඉදන්නේ තාත්තා ඉල්ල තියෙන මීට අවුරුදු 15කට විතර කලින් කොරියාවට ඒ සිට මේ දක්වා තමන්ගේ පුතාව දකින්න හම්බෙලා නැහැ කැමරාවේ වීඩියෝ කෝල්ස් ගන්නවා හැබැයින් දකින්න හම්බුනේ අද තමයි නේද අවුරුදු 15කට පස්සේ ඉතින් මනුරංගට වීසා එක රිජෙක්ට් වුණාම අපි සම්බන්ධ වුණේ කොහොමද කොරියාවට රිජෙක්ට් සම්බන්ධ වුණේ මගේ අම්මයි රංගී තමයි ඒ දෙක තමයි දැකලා වගේ වීඩියෝස් දැකලා කතා කරලා බලන්න කියලා කතා කරා කතා කළා හැබැයි ඉතින් ඇත්තටම ඒ කතා කරපු වෙලාවෙස මට ලොකු දෙයක් කිව්වා මොකද මම වෙන ආයතනවල කතා කළාට ඒ ආයතන වලින් කිසිම වෙලාවක මගේ වයසත් එක්ක ඒගොල්ලෝ මාව රිජෙක්ට් කරා. ඔව් අවුරුදු මනුරංගට කියන්නනේ විශේෂයෙන්ම අවුරුදු 32ක් දැනට වයස දුර කවන්නේ නැහැ තාම පොඩි එක්කෙනෙක් වගේ ඉන්නවනේ. කවුරුත් කියන්නේ අවුරුදු 30ක් පැන්නම කොරියාවට එන්න බෑ 30 නෙමෙයි 25ක් පැන්නම කොරියාවට ලැන්ග්වේජ් වීසා එකෙන් එන්න බෑ කියලා. නමුත් අන්‍යයන් එඩියුකේෂන් අපි ඒක අද ඔප්පු කරලා තියෙන මින් පෙරත් ශිෂ්‍යයන් කීප දෙනෙක් මාව අවුරුදු 30ට වැඩි මනුරංග තවත් ශිෂ්‍යයෙක් මේ අවුරුදු 30ට වැඩි කැටගරි එකේ බැලුවොත් ඉතින් මනුරංග දැන් ඉදිරියට කොහොමද වැඩ කටයුතු ටික ඉතින් මගේ වැඩ කටයුතු කෙනෙකුට පාසාන් කෙනෙක් මම ඉස්සරහට යනවා මට කැම්පස් ගිහිල්ලා ටෙස්ට් කරගන්න. මේ බලාපොරොත්තු ටික කරගන්නවා. දැන් මට ජොබ් කරන්න කියලා ඉතින් මම කතා කරපු වෙලාවෙත් මට මාව චෙක් නොකර මට කතා කරන්න අවස්ථාවක් පුළුවන් මට ගාවට කරන්න පුළුවන් මම බාර ගන්නවා කියන හැම මොහොතේම මට කිව්වා. ඒ වගේම අද ඒක යථාර්ථයක් කරලා තියෙනවා. මට ගොඩක්ම සතුටු මටත් සතුටු තාත්තව හම්බෙච්ච එක ගැන තමයි අවුරුදු 15කට පස්සේ මොකද ඒ හැඟීම අපිටත් තියෙනවා. තම දෙමාපියන්ගෙන් වෙන් වෙලා අපි කාටත් තියෙන දෙයක් දෙමාපියන්ගෙන් වෙන් වෙලා අවුරුදු ගාන රටවල් දෙකක ඉන්නවා කියන්නේ වැඩක් නෙමෙයි. තාත්තා දුක් මහන්සියලා අද උගන්වන්න මනුරංග කොරියාවට ගෙන්නලා තියෙනවා. එහෙනම් තාත්තට මනුරංගට අධ්‍යාපන කටයුතු වගේම සීල දේවල් සාර්ථක වෙන අන්‍යයන්ගේ එඩියුකේෂන් ප්‍රධානියා විදිහට මම ප්‍රාර්ථනා කරනවා සුබ වෙන්න ඕනේ හැමදාම. කොහොම ස්තුතියි සංගත් ගොඩක් මිස්ටර් තෙමයි මට මං වෙනුවෙන් කැපීම් කරාට කොහොම ස්තුතියි. හරි කොහොම ස්තුතියි. ආයිබෝ